සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද මගේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට අරන් එන්නේ oven එකේ හදන රසම රස fried rice එකක් හදාගන්න විදිය ගැන කියන්න. ඉතින් මම මගේ rice එක හදාගත්තේ කොහොමද කියලා අපි අද වීඩියෝ එකෙන් බලමු. එහෙනම් subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මේ වගේම වීඩියෝ බලන්න. එහෙනම් අපි ඉක්මනට යමු කොහොමද අද මගේ rice එක හදාගත්තේ කියලා බලන්න. මට මේකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මේ තියෙන්නේ මම හොදලා පිරිසිදු කරගත්ත චිකන්. මෙන්න මේ ප්‍රමාණයට තමයි මම චිකන් කැලි කපා ගත්තේ. හරි. මම දැන් යන්නේ මේකට විනාගිරි ඒ වගේම දෙහි දාලා මේක හොඳට මම මිශ්‍ර කරගන්නවා. හොඳට මේ ටික මිශ්‍ර කරලා මම විනාඩි 5ක් විතර මේක සීසන් වෙන්න දෙනවා. ඊළඟට මම සූදානම් කරගන්න යන්නේ චිකන් මිශ්‍රණය. මේකට අවශ්‍ය වෙනවා ඔලිව් ඔයිල් මේස් හැඳි දෙකක් විතර. ඔලිව් ඔයිල් මේස් හැඳි දෙකයි, සෝයා සෝස් මේස් හැඳි දෙකයි. ඊළඟට මේකට මිරිස් කුඩු, කහ කුඩු, තලාගත් එනසල්, ගම්බිරිස් කුඩු, ලුණු කුඩු දාලා හොඳට මේක මිශ්‍ර කරනවා. ඔයාට ඕන නම් පුළුවන් මෙතන කඩල පිටි ටිකක් එකතු කරගන්න. මේ ටික හොඳට මිශ්‍ර කරාට පස්සේ මම විනාඩි 5ක් විතර සීසන් වෙච්ච තිබ්බ චිකන් ටික අරගෙන මේ මිශ්‍රණය හොඳට ගා ගන්නවා. හැම චිකන් කෑල්ලකම මේ මිශ්‍රණය හොඳට වදින විදිහට අපි ඒක මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන කඩල පිටි චුට්ටක් උඩින් දාලා ආපහු මේක හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන මේක පැත්තකින් තියාගන්නවා. ඊළඟට මම යන්නේ හාල් එක සූදානම් කරගන්න. හාල් ටික හොඳට හොදලා වතුර පෙරාගෙන අරගෙන ඊළඟට මම oven එකට දාන භාජනයට මේ හාල් ටික ඒ විදිහටම දානවා. හාල් ටික දාලා ටිකක් මේ විදිහට තුනී කරලා අතින් හදාගෙන ඊළඟට මම මේකට දානවා ඔලිව් ඔයිල් මේස හැන්දක් විතර. ඔලිව් ඔයිල් මේස හැන්දක් හෝ දෙකක් දැම්මට ගැටලුවක් නැහැ. දාලා ඊළඟට මම මේකට වතුර දා මේක තැම්බෙන්න ඕන ප්‍රමාණයට. මතක තියාගන්න ඔයාගේ හාල් එක තැම්බෙන්න ඕන ප්‍රමාණයට ඔයාට වතුර ටික දාගන්න වෙනවා මෙතනදී. ඊළඟට මම මේ හාල් එකට දාගන්නවා ලුණු ටිකක්. ලුණු ඒ වගේම 3-5 ටිකක් දාගන්නවා. මෙතන මම දාගන්නේ සැෆ්‍රන් ටිකක්. සැෆ්‍රන් අවශ්‍යම නැහැ. හැබැයි සැෆ්‍රන් වටනහම මේක ටිකක් ලස්සන පාටක් වෙන නිසා මම මෙතන සැෆ්‍රන් ටිකක් දාගන්නේ. ඊළඟට මම දාගන්නවා එනසල් සහ රම්පේ. ඊළඟට මේ ග්‍රිල් එක මම මේක උඩින් තියලා මම යන්නේ මගේ හදාගත්ත චිකන් ටික මේකේ අතුර ගන්න. මෙන්න මේ විදිහට අර හදාගත්ත චිකන් ටික අපි ඊළඟට මේකේ මෙහෙම අතුර ගන්නවා. තියාගෙන ඊළඟට ෆොයිල් පේපර් එකකින් හොඳට මේක කවර් කරගන්න ඕනේ. මේ විදිහට හදාගත්ත මගේ මේ මිශ්‍රණය මම දානවා oven එකට. උෂ්ණත්වය සෙල්සියස් අංශක 200-250 අතර තියාගන්න පුළුවන්. ඒ වගේම මම මෙතන විනාඩි 35ක් විතර තියාගත්තා. අපේ බත හැදෙන විදිය එක්ක කාලෙ වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි උගන්න පුළුවන් විඩෙන් විඩේ ඕනනම් මේක චෙක් කරලා බලන්න. හරි. ඒක oven එකේ තියෙද්දි මම මෙතන හදා ගන්නවා ලුණු කොළ. ලුණු කොළ ටිකක් අරගෙන හීනියට මම මෙතන කපා ගන්නවා. අපි දැන් යන්නේ අපේ සැලඩ් එක හදාගන්න. එතනදී මම මෙතන අරන් තියෙනවා යෝගට් එක. යෝගට් එකට දෙලුම් ඒ වගේම ලුණු කොළ සහ ලුණු චුට්ටක් තමයි දාගන්න. ලුණු ගොඩක් දාගන්න එපා. ලුණු රස වැඩි වෙයි. ලුණු චුට්ටක් දාගෙන මේක හොඳට මිශ්‍ර කරනවා. මේ තියෙන්නේ අපේ බත් එක කන්න ගන්න සැලඩ් එක. මේක හරියම රසයි. බලන්නකෝ. සාමාන්‍ය ඩයට් කරන අයටත් මේක හොඳයි කියලා මට නම් හිතෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ සැලඩ් එක එන්නේ. හරි. ඔන්න මගේ බත් එක හැදිලා ඉවරයි. දැන් මේක මම චුට්ටක් කූරු ගා ගන්නවා. මොකද මම වෙන එකකට භාජනයකට දානවා. දැන් මේක උඩ ටික ෆ්‍රයි වෙලා වගේ තමයි තියෙන්නේ. බත් එකේ. ඒ හින්දා මම හොඳට මේක මික්ස් කර ගන්නවා. ඊළඟට මම බත් එක හදාගන්න යන්නේ. මේ විදිහට ප්ලේට් එකකට දාලා ඊළඟට මම චිකන් ටික මේක වටේ තියාගන්න ලස්සනට. ඊළඟට මේක තවත් ලස්සන කරන්න දිලුම්මට වගේම අපි හීනෙට කපාගත්ත ලුණු කොළ ටිකත් මේ විදිහට දාගන්නවා. මේ තියෙන්නේ අපි කන සූදානම් කරගත්ත අපේ සැලඩ් එක. ඉතින් කොහොමද? ලස්සනයි නේද? ලස්සනයි වගේම තමයි රසයි. අපි සාමාන්‍යයෙන් හදන ෆ්‍රයිඩ් රයිස් එකට වඩා රස ගොඩාක් මේකේ වෙනස්. හදලා බලන්න කොහොමද කියලා. හදලා කොහොමද කියන එක මටත් කමෙන්ට් එකක් දාන්න. අද ඉඳන් අපි හැම සතියකම සිකුරාදට ෆ්‍රයිඩේ ස්පෙෂල් අරගෙන එනවා. සාමාන්‍යයෙන් නැත්තම් මං හදන්නේ සිංහල එළවලු වර්ග සිංහල ක්‍රමයටනේ. හැබැයි අද ඉඳන් හැම සිකුරාදම ෆ්‍රයිඩේ ස්පෙෂල් ඔයගලන්ට අරගෙන එනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මටත් ලයික් එකක් දාන්න. මාව subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත් මේ වගේම වීඩියෝ බලන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.